Kilkil. සුබ දවසක් හැමෝටම. අද යන්නේ වෙනස්ම විදිහේ වැඩක් කරා. අද නම් ට්‍රැවල් එකක් නෙමෙයි. වෙනස්ම විදිහේ වැඩක්. මට දුන්නා කොරියාවෙන් ටිකට් එක පොඩි ගාන. ඒකෙන් මම හිතන් ඉන්නවා අද පින් අතේ වැඩක් කරා. ගිල්ල බලමුනේ. කොට පිටා පොඩ්ඩක් බලන්න. අල්ලි කොයිද කොරියාවේ? මම දබානේ. කොරියාවේ දබානේ හන්දියද? මම දබානේ හන්දිය. පාගල්. නැගින්නවා දාන්න මම මේ කොල්ලු පිටේට යනවා. මා වැලිවර ඉඳනා ඔය කොහෙද යන්නේ ඔය වක්කේ කරන්නේ ඔය පොඩ්ඩක් යන්න ඕනේ මාව අබුවන්න නේද එන්නේ ඔය ගියා කොහෙද යන්නේ එන්න ගයිස් ටිකට් එක ගිල්ල බලමු කීයක් තියෙනවද කියලා Sadung mahal gitu. Kamsahamnida. Tahu tiket dekat gata. Pas terusan gila gata. Mana gata? Yang mau balan mata, kat dengaran nih? Kiat kat, man panah tu. Jadi nak? Kami kau ni balan meme ni. මේකේ වයිකේ ඉඳන් 45ට යනකම් කැමති අංකයක් මාක් කරන්න. අංක 6ක්. හරිද? අංක 6 මේකේ. මේකේ අංක 6, මේකේ අංක 6, මේකේ අංක 6, මේකේ අංක 6. මේ එක අපිට අංක 6ක් මාක් කරන්න පුළුවන්ද? මාක් කරන්න පුළුවන්. තමන් කැමති අංක 6ක් එකේ ඉඳන් අංක 45ට යනකම්. කතිරද ගහන්නේ? කැමති ඉරි කැලක් කරේ ගහන්න. එහෙමත් පුළුවන් මේ මෙහෙන් දෙනෙක් ගන්නත් පුළුවන්. මෙහෙන් දෙනෙක් එකක් චොනමයි. චොන මේ 10යි 10යි 2000යි 3000යි 4000යි 5000යි චොනම් 5යි. ඔව්. මේ අංක 5ක් මාක් කරන්න පුළුවන්. ඒලියා දාලා නේද? එහෙම නෑ. එකයි දෙකයි තුනයි හතරයි පහයි පහෙන් තියෙන කීයද පුළුවන් 6ක් මේකත් යන්නේ ඔව්
එන යමුනේ. මේ අඳුන්නා දෙන්න බැරුණා. බැරුණා දෙන්න මම. යුගජ. මේ නුමෙස්. කොහෙද? නිලමේ ගිනේ. නිලමේ මම වෙන්නේ කී. ඇස්සේ අලුතින්ම නිලමේ. කොරියාවේ මාට්. මොකද දැන් අතර කරන පින් නැති වැඩේ අපි? මරපේ උනිදාස් කරනවද? වෙන්න දෙනවා කොරියාවේ මාළු වර්ග. මේ මොනවද? මේ අමුයෙන් කරන මාළු නේද? කටු නැති අමුයෙන් කරන මාළු. දැල්ලෝ. ඉස්සෝ. මේ ගණන් බලනවා. ඌවල ඉන්නයි. dia apa sini? මාන් දෙකයි ගන්නනේ. ඒ කියන්නේ කීයද? පෙරල් 5000යි. ලංකාවේ සල්ලි 5000යි. මේ අපේ කම්පැනි හදනවකෝ Sekarang. Kok apa company ada nih? මේ තියෙන අපේ කම්පැනි නිෂ්පාදනය කරන ඒවා. මේක හදන ආයි මොකද්ද? මොයිකෝ. මේක. ඉතින් මේ මං ගත්ත කෑල්ලක් තියෙන මේ. කම්පැනි බඩු. ඔය අත ගාලි වන්නේ මොකද? අපේ අතින් හැදෙන ඒවා. ඉතින් අපේ අතින් හැදෙන ඒවා ඔක්කොම නම පෙන්න ඕනේ. මේකේ නෑ නමනේ. CJ වලට ගහන්න. මේකෙත් නෑ. අපේ කම්පැනි හදන්නේ වෙන කම්පැනි සබ්බර්. අපේ අතින් හැදෙන
Woke up late, missed the morning glaze, but the sunlight hits in so many ways. Grabbed my shades and hit the streets, no plan, chasing vibes like seashells in the sand. Radio hums a tune I can't name. Crooked smiles, crashing waves, no shame. Flip my phone, toss it in my bag. Today's for us, no time to lag. Feel the world just turning slow. Let the breeze tell us where to go. Every step a beat we can make. Life's a tune, sing it till we break. Concrete warm under my bare feet. Crowds moving like a heartbeat. Skipping stones in city streams we find. Let's write a new story, leave the old behind. Someone's cooking love in the air, I swear. Every spark in their voices shows they care. Colors splash like secrets on these walls, while laughter echoes through the halls. Feel the world just turning slow. Let the breeze tell us where to go. Every step a beat we can make. Life's a tune, sing it till Kalau kohe dambani? ගත්තේ? අපි ඔයාගේ මාළු වෙනවා. Kohe dambani? ඔදියේ දාරලා. Uri Sri Lanka yo. අසලි රට. මොකද රට කියලා ලංකාවේ. උන් කියනද පිස්සු කියලා මොන කවුලක් කියනවා. උන් දන්නේ නැහැ පව් පින ගැන අපිට දැන්. Gatta. Sanda. Agak yanne. නැත්නම් මැරෙන්න කලින් ගත්තා මාළු කිලෝ එකක් ගත්තා. මැරෙන්න කලින් අපි දැන් කෙලින්ම යනවා වැවට. ඕ මට ඇදිච්ච ටිකට් එකේ පුංචි ගානෙන් ඔන්න කරන්නේ පුංචි පින් අද වැඩි. සාල්. කල්ලි ගෙවන්න ඕනේද? කල්ලි දෙන්න ඕනේ පින් අද වැඩ නේද? පණතින් ගාන අඩුවේ. Ikan dia ni. Rodanti. Strawberry dia. Ni strawberry dia na. Dia sama siapa tu kan? මේක නම් ඉලක්ක හදන්න ඕනේ. කොහෙන්ද ඔක්සේ? මාන් හතරක් තියෙනවා. ඊමාන් සත්. මේ මල්ලි බලන්න පුසුන් කැමයක් කීයද? පුසුන් කැම. මොසොන්ගේ ඒකත් බලමුනේ. 감사합니다.
මේක කිලක් හදන්න ලක්ම. කිලක්. නැත්තම් මාළු මැරි. මේ මොකක්ද සත්ත එකෙන් කැලකුසුට කැමරා දෙන්න බෑ. Chicken rice formula. Usonta kama. Malu tika nidas karala. Kala usonta kama tika dala. Innathi vede sahpura karbi. Upstairs. Which one cooking? 머리요? 감사합니다. Samita. Usonta kama tasta. මාළු ටික ඉවරයි දැන්. මාළු ටික මැරෙන්න කලින් let's go කොල්ලෝ. කොල්ලෝ ගාවට දාන සින්දුවක් නැගලා යන්න. let's go සංගාවට යන් පිටිපස්ස වාහනයක් තියෙනවා. අපි වැවට ආවා. කොබන් මාළු ටික? මේ අපි මාළු ටික ඉන්නවා මැරෙන්න කලින් දාන්න ඕනේ. මෙන්න පූස් කෑම එක. පූස් කෑම මෙතින් තියලා යන්නේ. එහා පැත්තෙන් බයි. අතනින් බයි. අන්න ලක්මාල්. මෙතනින් බයි. මෙතනින් බයිමු. බැටරි බැස්ස. මෙතනින් පැනලා යන්න වෙන්නේ. කැමරාවක් තියෙනවා. පොලිසියෙන් ඉද්දන්නේ නැහැ. මොකද කරන්නේ? මේ අවිටින් පයින් ගිහලා අවුෙයිද දැන්නේ? කමන්නේ නැහැ. ඉතින් පයිප් මොනා කරන්නද? කොතෙන්ද යන්නේ? මෙන්න අතරින් යන්න. අර තියෙන්නේ ප්ලේස් එක. එතන පයින් වට ගහලා මේ කයි මට දෙකමාරක්
වැටෙන්නම් පයින්න පුළුවන්. මෙන්න කැමරාව. තප්පරේ පොලිසියෙන් මෙතන. මෙන්න කැමරාව. නෑ කුරු දැම්ම මෙතන. කුරු දැම්ම? මේ මං ගත්තා. වෙලාවට. මේ ගහලා තියෙන්නේ. මේදී මේ බෝඩ් එක දැක දැක කුරු දැම්මනේ. ඈ? ඈ? ඔව් ඊට වඩා පව් පිරෙනවා ඊට පස්සේ නැද්ද නෑ උන් කොහොමත් කැමරට අරයි යනවනේ කැමරට අරයි යන මාළු දැන් දවසක් පැයක් ජීවත් වුණොත් පිරෙන්නේ නැද්ද ඔන්න ඔක තමයි ප්‍රශ්නේ රිංගලා වස්සර යනවා ඇවිල්ලා ඉන්නේ ලංකාවේ වගේ අර පොර වැඩ කරලා හරි පුරුදු වැඩවල අස්ස රිංගලා මාළු කොහමද දාන්නේ මාළු දායිද අපි වැටේද මන් දන්නේ මල්ලිට දාන්න කියලා කැමරාවල් වඩේ එතනද සේෆ්ටි මදි කියලා මෙතන ලිස්සන් නැහැ ඉස්සන් නැහැ මේ පාටද මෙන්න මේ අත්තක්ක තල්ලගම් මල්ලි කො ගන්නකො ඔගේ ඉස්සර බෑග් කිරන්නකො බෑග් කිරන්න කලින් මේ මාළු ටික මේක වතුරට හුරු කරන්න ඕන අහන මාළුගේ ඉස්සර කැමතිද කියලා මේ මං වාවල්ල ගන්න මල්ලි මාළුගෙන් අහන කැමතිද කියලා මේකට යන්න ඔයා මාවල්ලන්න පුතේ තමයි ටී-ෂර්ට් එක අල්ලන්න ඉස්සර ලෝක ඉරන්නේ ඉතින් ඔයා අත ගන්න මම අල්ලන් ඉරන්න කලින් මාළු ටිකට මේ වතුර පොඩ්ඩක් හුරු කරන්න ඕන ඉතින් හුරු කරන් ඉරන්න බෑ ඉරන්න ඉතින් මේ අපි ගිලක් විතරනේ ඔයා ටී-ෂර්ට් එක අල්ලගෙන බය වෙන්න එපා අයියෝ කොහේ මේ වැව මල්ලි ඔයා ඕගාන පුකුනේ නාන්නාවයි ඔහෙලා මොනවයි මේක කරන්නේ ආනිලමේ ඔයලා මේ කරි මේකට කියන්නේ මිරිජ්ජ කියලායි ඕගාන පොකුණ කියලායි අපේ පැත්තේ නම් ඔය මේකට කියන්නේ මූද කියලා ඔයලා පැත්තේ කියන්නේ ඕගාන පුකුනේ ඔය shopping එක පිට යයි ඊට පස්සේ නිලමේ මම අරු නේද මැනිකේ මම නිලමේ ඉතින් මැරලාද නෑනේ මැනිකේ කන්ට ආවා කන්ට බොන්ට නාන්ට කන්ට බොට්ට ජෝයි දැන් ඔන්න අපි මාළු ටික දැන් නිදාස් වෙලා යන්නේ නං නේනම් අන්න කොරියාවේ එකපාරට සාපේක්ෂව අර ටැංකිය ඉඳලා ඔන්න අපි මාස ගාණක් නේ ඔන්න අපි මාළුන්ට නිදහස් වෙන්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ දැන් සමහරක් අය පාව වෙනවා මල්ල ඇතුළෙම එහෙනම් මැරලා හිටියේ ගියේදිම කවන්න එක කික්කර ජීවත් වුණා නම් ඇති ඒක සතුටක් හරියට එනකොන්දවල අවුලන්නේ ෂේප් ෂේප් පාව වෙනවා ඉන්න නේ මැරලා නැහැ ටික වෙලාවකින් හරියනවා ටික වෙලාවකින් හරියනවා කූරිය ගහන්නේ වෙනවා මේ සැපට ඇදිච්චෝ මේ වතුර හරියන්නේ නැහැ දැන් මේ මාසෙ වෙන ෂූට් කරා ඔය මෙහෙම මැරලා මේකේ මොංග මරිච්චුම් දාන්න හරියනවා උඩ ගාලා ඉන්නවා පීල් යට එනවා අපි සියලුම මාළුන් නිදහස් කරා මේ අවස්ථාවේ අර කූරිය ගහලා ඉන්නවා අර අරු හරි ගියා කුරිය ගහලා ඉන්නේ උන් මේ අවස්ථාවේදී ටික ටික හරියනවා පොඩ පණ දෙනවා මේ ප්‍රතිම සුසන දෙන්න බැරි යනවා පොඩ්ඩක් පණ ගහලා එක්කෙනෙක් මෙයාලා පණ ගහගෙන එනවා පණ මාස ගහලා ගානක් හරියට අක්කො පණ ගහනවා මාස ගානක් ටැංකිය වලනේ ඒක පින්දලා ඉන්න උන හුරු නැහැ ඉතින් උන්ට නිකන් අර නිකන් කල්කතා ඇරියා වගේ දැන් ඔව් දැන් මෙතන ලොකු මාළු එක්කලා කාගෙන යන්න ඕනේ එහෙම සීන් එකක් වගේ කරුව පින්න දෙඩම් දාන්න අරු ඩවුන් මාළුන්ට කැම දැම්ම වගේ අරු ඩවුන් නෑ නෑ යට යනවා හරි යන්නේ පණ අල්ලලා යනවා යට ගිහිල්ලා ඉන්නේ උන් මල්ල ඇතුලේ නෑ නෑ උන් දඟලන පණ ගන්න උස්ම ගන්න ඒක එකපාරට වතුර දැම්මම අවුල් වුණා බේමු මුන්න ඔක්කොම ඩවුන් වගේ මට හිතෙන්නේ මේ මාළු හොව වතුර දැම්මම අර බලන්න මැරලා වගේ මැරලා වගේ හිටිය අරු යට ගියාද මේ අපි
අපි එහෙනම් දැන් මෙයාලා දැම්මනේ. අපි යම් පූසොන්න කැම දාන්නේ. පූස කොයිද? පූසො ඉන්න මෙතන. ඔතන ඔය කැලේ මන් දෙකලා තියෙන හැංගිලා. මියොන්ට දෙන්නේ නැද්ද? දෙනවා. ඇයි අපි මේ මෙතන ඔය මත නැද්ද? මෙතන අපි කනකොට චිකන් කන්නේ. දැන් නැහැ පූස. ඉන්න. යා. මේ මාළු ටික බල්ලයන් මොකද වෙන්නේ ඒක කියලා. පොඩ්ඩක් ඉඳලා. හරි දැන් මුන් ටික මෙයා වුණා කියලා මොකද කරන්නේ? පණ දෙන්නේ. උදේ උසස නේද? අර අරුන් යනවා දැක්කද? ඒකයි කි. අර ඈත යන්නේ. මේ ඔයාගේ ඔක්කොම අර කැරගෙනවා අර. ඔයාගේ ඔක්කොම අර මැද ඉන්න අර. අර දඟලනවා අර. දඟලලා මේ හුස්ම ගන්න try කරනවා. උන්ට නිකන් පිස්සු මට වගේ දෙන්න දෙන්නේ. විතරයි සුවපත්. අර චූටි බාල්දියේ ඉඳලා නෑ උත් දඟලනවා මේ. උන්ට නිකන් පිස්සු වගේ දෙන්නේ. ඒක උන්ට මේ වතුරට බුවෙන්න අමාරු. මම අර අතරිට බේගත් යන උත් පිනේනවා. ඉතින් මේකේ කියන්නේ මේ මුල්ලෙන්න නෑ මම සුවපත්. මේ යට ඉන්නේ උන් ටික වෙන්නේ. වියල් ගහලා වගේ ඉන්නේ. අර අන්න දැක්කද? යටට ගියා දැක්කද? උස්මරියක් අල්ලලා නේ නැද යන්නේ පට යටට යන්නේ. අර රුත් පින්න මැද අර දැක්කද? ඔක්කොම ඇරලා නෑ. අර පණ ඇවිල්ලා දැන්. ඔක්කොම එක පෙන්නන දැන් මැරිච්ච. මෙතන ඉන්න එක විතරයි. ඔක්කොම ගියා යට. මේ මෙතන ඉන්න සෙට් වෙන්නේ නැද්ද මේ? මැරලා ගියලා තියෙන්නේ. නෑ එක එක උඩට යනවා. ඒක උඩේ පීන යටට ගිහලා පීනනවා. ඒ උන්ට හිතා ගන්න බැරුව ඉන්නේ මොකක්ද වෙලා තියෙන්නේ. ඔයා කොහොමද දැන් ඔයා එකපාරට නුවර ඉඳලා ආව දැම්මොත් අන්නාදපුරේ පැත්තට. ඇත්ත. අම්මඩ පානාති පාතා කිය ඉන්නේ. යා. ඔය එනනේ. පූසොන්න කැම දාන්න යන. අපේ අවසන් අදියර. අපි එකපාර විතර ගැව්වා අදියා මතකද? ඔව් මෙතනනේ. හම්බෙච්ච ටිකට් එක ඇදිලා සුළු මුදලේ. ලොකු සතුටක් පුංචි පිනක්. වඩ අනුමෝදන් කරනවා මං ඈ. පින් ඕනේ? එපා. පූසෝ. පූසෝ ඉන්නවා මේ මෙතන හිටියා. එදා හිටියා මේ මෙතන. නෑ මෙතන ඇත්තටම පැටව ගහවෙකි. කිව්වලු වාසිය. මම දන්නේ ඇන්ගල් එක. පොස් එක කරා. මේ අපේ නැද්ද කාර් එකේ? නෑනේ. හොරෙන් කොල්ල ගෙන්නන්න ඕනේ ෆොටෝ ගත්තා. guys. හොර කොල්ල උනත්තා. මේ කඩන්න මල්ලි. පුස් කෑමෙන්. ඔව් කොපින් නෙමෙයි. ආ අඩනේවට කැමති ගොඩ. ඒක තමයි. අපිට තමයි ගන්න වෙන්නේ මේක. නෑ. මේ අපි හරි ගමු මේ මෙතන ඉන්න මම දන්නවා ඉතින් මම අඳුරන බෝස් එක්ක ඉන්න මෙතන. පුස්. මේ කොරියන් වලින් පුස් කියන්නේ කොහොමද? කොරියන් වලින් පුස් කියන්නේ මම නම් දන්නේ නැහැ. පුසොන්න කතා කරන්නේ කොරියන් වලින් කොහොමද පුස් කියන්නේ? වයිස්. යයිස්. මසාජ් පොට්ටුවට තමයි ඉරුවයිස්. අම්මා. අනර ගෝල් ගානේ වෙන්නවා. අර ගෝල්ෆ් ගහන එකට තමයි. ගොල්ෆ් ගන්න එක ඒ මෙතන තාම සීතලයි. මේ කීයද? පුස් පැටියගේ. මේ මෙතන නම් මල්ලේ හොල ගෑයිද? කමන්න මෙතනට එන මේ දානවා. මේ කාඩ්බෝඩ් කැලට දාමු. මෙතෙන් දෙනවා බඩු. බඩු වෙනවද? ඔව් චිකන් කන්නත් මෙතෙන් දෙන්න. මෙතනින් එන්නේ ඔව්. අඳුරන පොසෙක් ඉන්නවා කියවනේ. මම අඳුරන කෙනෙක් ඉන්නවා අපේ හන්දි. බොරල් හන්දි. අයියෝ ඉරන තැනක් ඇති කොයින්ද ඉරන්නේ? අයියෝ. මැනිකේ ඉරන්න නෑ කොල්ලෝ මේකේ දැන. ඉතින් මක්කයි මැනිකේ කරන්නේ. කොළඹ නුවර කොල්ල වුණත්තා. ඔය තියෙන්නේ පැටියෝ. අයියෝ මැනිකට කියන්න වෙනවා යා හදලා ගන්න කියලා හොඳේ. හරියට. අම්මට උඩ ඉරුවේ. ඔය කැලේ ඉරලම දාන්න. මේ වගේ මිනිස්සුන්ට තමයි අර මේ කොහමද වෙන්නේ මොකක් කර දුන්නද? ඕකේ. උත්තර මෙතන මේ ඔන්න ධම්මා. දාගන්න වෙන්නේ ඔක්කට කයින්ද කිව්ව. පුසොන්න ගන්නවා දැන්. ඇවිල්ලා කයි. අපේ කම්පැනි එකවත් පුසෝ ඉන්න. ඕක තියාගන්න. ඔව්. කම්පැනි එකවත් ඉන්න අතරම. මේ ඔයා මේක අහුන්නගෙන ෆොටෝ එකක් ගන්න. අවුලන්නේ නැද්ද? එයි. මොකද අවුල් නැගින අර නිතාංශන් එහෙනම් පුසොන්න ගන්න ධම්මා. ඩ්‍රෝන් එක යවමු.
ඩ්‍රෝන් එකත් යවලා කොම යවලා මේසයක් උඩටම දාමු. ඌස ඇවිල්ලා වට. එහෙනම් තව ලස්සන වීඩියෝ එකක් හම්බෙමුනේ. අනිවාර්යයෙන්. අපි දැන් පොඩි අඩියක් ගහන්න යන්නේ. ලස්සන ප්ලේස් එකේ ලොකේෂන්. බය වෙන්න දෙයක් නැහැ. දැන් නෝර කොල්ලෙක් ඉන්නා ඕන දෙයකට. කිසි දෙයකට බය නැහැ නూరు කොල්ලෙක් ඉන්න. ඒ හින්දා අපිට මැනිකේ බයම නැහැ. එහෙනම් ලස්සන වීඩියෝ එකක් ආයෙ හම්බෙමු. LK World Traveler. අර දා මුණ මේක පිළිම සාත්විකක් තියෙනවා. ඔය දා පාටිය දවසේ මේක තියෙන්න තිබ්බේ. පාටි දවස් තිබ්බා. අනිපරේ. ඔව් මේක